මතක තියාගන්න පින්නතුනේ අපි කාලයක් අපි හිටියේ බඹලෝ. අද උතන වාඩි වෙලා විනාඩි 5ක් කකුල් දෙක එක විදිහට තියාගෙන ඉන්න බැරි වුණාට එදා බඹලෝදී අවුරුදු 10 ගණන් එකම ඉරියව්වෙන් ඇස් දෙක පියාගෙන කොන්ද කෙලින් තියාගෙන ධානයට සමවැදලා හිටපු බ්‍රහ්මයෝ අපි. ඒ හේතුව හැමදාම පවත්තන්න බැරි වෙච්ච හින්දා අපි බඹලුවෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙට වැටුණා. දිව්‍ය ලෝකයේ උසස් මට්ටමින් ඇවිල්ලා සමහරලාට පල්ලෙහාටම වැටුණා. පංචපුබ්බ නිමිත්ත සූත්‍රේනුත් කරුණු එකතු වෙච්චාම මූලාශ්‍රය වගේ අපි හොයලා බලන්න, දේශනාවල් අහලා බලන්න, එහි ඉඳලා එතන පවතින්න බැරි හින්දා අපි වැටුණා මනුස්ස ලෝකෙට. එහෙනම් සප්ත කාම ස්වර්ග ලෝකවල තියෙන පල්ලෙහැම ලෝකෙ. හැබැයි එදා අඬන දෙවියන්ට තාම චුත වීමේ නිමිති පහළ වෙලා නැති දෙවියෝ කීවේ, පින්වත ඔබ මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ ඉපදිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරියටම අහලා ශ්‍රද්ධාවේ මනාව පිහිටලා ආපහු අපි ගාවටම එන්න. මනුස්ස ලෝකෙට යන්න මනා පිහිටීමක පිහිටලා ශ්‍රද්ධාවෙන් දරාගෙන ආපහු අපි ගාවටම එන්න. නමුත් මෙහි ආවට පස්සේ පින්නතනේ ඕක අමතක වෙනවා. මේ දෙවිවරුන්ට එහෙම කීවහම මනුස්ස ලෝකෙට යන්න කීවේ. මේ දෙවිවරු බලනවා මනුස්ස ලෝකෙ කොහෙද යන්නේ කියලා. අපිට වඩා හුඟක් ප්‍රඥාව තියෙන අය. මනුස්ස ලෝකෙ කියහම ඇමරිකාවේ ගිහිල්ලා ඉපදෙන්නත් පුළුවන්. ජපානයේ ඉපදෙන්නත් පුළුවන්. ඒ තවත් බොහොම දියුණු රටවල් වල ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාවන්ත දෙවිවරු එහෙම සැප තියෙන තැනක ගිහිල්ලා ඉපදෙන්න තීරණය කරන්නේ නැත්තේ කරුණු දෙකක් සම්පූර්ණ වෙන්නේ නැති හින්දා. කරුණු තුනක් බලනවා, දෙකක් සම්පූර්ණ වෙන්නේ නැහැ ඇමරිකාවේ ඉපදුනොත්. ජපාන, එංගලන්තේ එහි ඉපදුනොත් සම්පූර්ණ වෙන්නේ නැහැ කරුණු දෙකක්. මොකක්ද මේ සම්පූර්ණ නොවෙන්න දෙක? එක සම්මා දිට්ඨිය. දෙක සත්පුරුෂයෝ. ඔය දෙගොල්ලම නැහැ. සත්පුරුෂයා කියලා කියන්නේ අපිට හිතෙන දේවල් ගෙනල්ලා දෙන කෙනාට නෙමෙයි. ඉල්ලන දේවල් සපයන කෙනාට නෙමෙයි සත්පුරුෂයා කියන්නේ. සත්පුරුෂයා කියලා කියන්නේ සංසාරයෙන් එතරට අරන් යන්න වෑයම් කරන කෙනාට. ඇමරිකාවේ ඉපදුනොත් එහෙම අය හම්බ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියක් නැහැ, සත්පුරුෂයොත් නැහැ. එතකොට මේ ලංකාව වගේ රටක මේ කාරණාව තව පැතිරලා කතා කරන්න ඕනේ. නමුත් අපේ පින්නතුන් සියලු දෙනාම මෙහි ඒ හින්දා අපි මේ කාරණාව මෙතෙන්ට එකතු කරගත්තොත් ධර්ම කාරණාවට හානි නොකර ලංකාව වාගේ රටක බෞද්ධ පවුලක ඇවිල්ලා ඉපදුනේ මේ බුද්ධ ධර්ම හින්දාම තමයි. ප්‍රාර්ථනා කරලාමයි මෙහි ආවේ. නැත්නම් ලංකාවේ තවත් ඉපදෙන්න පවුල් ඕන තරම් තිබුණා. අපි ඇයි එහෙ නොයා බෞද්ධ පවුලකට ආවේ? ඒ අන් සියලු දෙනාටම වඩා සුවිශේෂී කුසලයක් තිබිච්ච නිසා මෙහි ආවෙම සම්මා දිට්ඨිය ලැබලා සත්පුරුෂෝ ආශ්‍රය කරලා. තුන්වෙනි කාරණාව තමයි ධනය. සම්මා දිට්ඨියත් ලැබිලා සත්පුරුෂයොත් ලැබිලා ධනයක් තිබුණොත් හොඳයි. ඒක තුන්වෙනි එක. මොකටද? ඒක වියදම් කර තව කුසල් පුරව ගන්න ජීවිතේට. ඒකටයි ධනය ඕනේ. මට පංචකාමයෙන් සැප විඳින්න නෙමෙයි ධනය ඕනේ. මේකෙන් මිදෙන පාර හදාගන්න. ඒ වුණාට මෙරෙලා ඉපදිච්ච අපිට ඒක අමතක වෙනවා. සත්පුරුෂයා ඕනේ එතෙන්ටයි ඒක මතක් කරලා දෙන්න. අපි ඉන්න සමාජයේ මේ දිව්‍ය ලෝකේ ඉඳලා ආවා කියලා කියන්නේ ඕන තරම් හේතු සාධක තියෙන ඕන තරම් අපි හිතුවේ නෑ විතරක්. එක කාරණාවක් විතරක් සඳහන් කරලා අපි තව ටිකක් ඉස්සරහට ගිහින් ධර්මදේශනාව ඉවර කරමු. දැන් මේ ඉන්න සියලු දෙනාම මම හිතන්නේ ඔය රූපවාහිනිය යන එක ඔය තරු තෝරන වැඩසටහන් තියෙනවා. හැමෝම ඒවා බලනවා. සමහර විනිසුරුවරු අවුරුදු 35 40 50 55 ගිහිල්ලා ජීවිතේ පරිණත අත්දැකීම් අරගෙන ඒ ශේස්ත්‍රවල නැටුම් ශේස්ත්‍රයේ, වැයුම් ශේස්ත්‍රයේ, ගැයුම් ශේස්ත්‍රයේ හරි පරිණත අය. උපාධිධාරී අය, මෙරට පිට රට අය. දැන් ඒ තමයි මේ තරඟ විනිශ්චය කරන්න ඉන්නේ. නමුත් සමහර වෙලාවක ඔබත් හොඳට දකින්නවනේ
සමහර චූටි දරුවෙක් අවුරුදු 7යි 8යි 10යි අර විනිශ්චයකාරයන්ගේ ඇස් පිය වෙනවා. ඒගොල්ලන්ට ඉඳගෙන ඉන්න තැනින් හිට වෙනවා. මේ පුංචි දරුවා ඉදිරිපත් කරන ගීතයේ තියෙන අපූර්වත්වය. දක්වන නර්තනයේ තියෙන අපූර්වත්වය. වාදනයේ තියෙන සුවිශේෂී හැකියාව අර පුද්ගලයාට හිතාගන්න බැරුව යනවා. අපිට තේරුන්නේ මේගොල්ලෝ ළඟම ආත්මේ දිව්‍ය ලෝකවල හොඳට ගයලා ආපු පුරුදු ඉන්නේ කියලා. දිව්‍ය ලෝකවල හොඳට නටලා අප්‍රමාණ සැපනේ. දිව්‍ය ලෝකවල දිව්‍යමය තූර්ය භාණ්ඩ අප්‍රමාණව වාදනය කරලා ආපු පුරුද්ද මේ මහා ගාන්ධර්වයන් පරද්දන්න තරම් මේ කරන්නේ ඒ පුරුද්ද කියලා අපිට ඒක තේරුන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ එහෙන් චුත වෙලා ආවේ ඇයි? එහෙන් ආවේ මෙහි ඇවිල්ලා නටන්න හිතාගෙන නෙමෙයි. ආවේ සත්පුරුෂයෝ හොයාගෙන සම්මාදිට්ඨියේ පිහිටලා ආයේ ගොඩාක් කුසල් රැස් කරගෙන කලින් නටාපු දිහාට යන්න. කලින් ගයාපු දිහාට යන්න ආවේ. නමුත් ඒක මැරිලා ඉපදුනහම අමතක වුණානේ. දැන් ඊට පස්සේ අපිට සත්පුරුෂෝ හම්බ වෙච්ච නැති නිසා මව්පියෝ උත්සාහ කෙරුවේ ඉඩම් විකුණලා හරි ඇඟමස විකුණලා හරි මේගොල්ලෝ පළවෙනි තැනට තල්ලු කරන්න පුළුවන් නම් එතෙන්ට. හැබැයි කවදාවත් බණක් අහන්න, තුනුරුවන් වඳින්න, පන්සිල් රැකවන්න, ගුණධර්ම පුරවන්න, දන් දෙව්වන්න ඒගොල්ලෝ මේ දරුවෝ යොමු කෙරුවේ සමහර කට්ටියට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ඉපදිලා යමක් තේරෙන පුංචි වයසේදීම පුදුම ආසයි බුදුන් වඳින්න. හරි ආසයි බණ අහන්න. හරි ආසයි සිල් ගන්න. එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. මට මුණ ගැහිච්ච අයත් ඕන තරම් ඉන්නවා. බොහොම චූටි වයසේ. වැඩි හිටියෙකුට සිල් අරගෙන උදේ සිල් අරගෙන හැන්දෑවේ යන්න දඟලනවා. නමුත් සමහර චූටි ළමයි ඉන්නවා දවසේ හමාරේ දෙකේ තුනේ ඇවිල්ලා දස සිල් සමාදන් වෙලා ඉන්නවා. කිසිම අමාරුවක් අපහසුයක් නැහැ. ඒත් බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල අප්‍රමාණ සිල් ගුණ පුරලා සමහර ලාවට සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරලා තියලා ආපහු දෙව්ලොව වෙන බලාපොරොත්තුෙන් ආපු අය. නමුත් තේරෙන වයසේ මව්පියන්ට කිව්වොත් මට මහාන වෙන්න හිතෙනවා කියලා. ඒ දරුවාට මහාන වෙන්න පාර හදයිද? නෑ. ඒක අමතක කරවන්නම සමහරලාට තර්ජනය කරනවා විවිධ දේවල් කරලා යම් වයසකට ආපුවම කාම බන්ධනයක ගැට ගහලා තියලා සසර අතරමං කරන්න කටයුතු කරනවා මිසක් මම මහාන වෙන්නද කියලා ඇහුවොත් අගේ කරලා දෙන ස්වභාවයක් පේන්නේ නෑ. අතරමං වෙන පැත්තට දක්වන්න හරි කැමතියි. එතකොට සත්පුරුෂයෝ හොයාගෙන ආවා උනාට වර්තමානයේ අම්මා තාත්තා කියලා හොයාගෙන ආපු අයට ධර්මඥානෙ නැති නිසා ඒ අහිංසකයන්ට සත්පුරුෂ වෙන්න අපිට බැරුව ගිහිල්ලා තියෙනවා. අපි මේගොල්ලෝ ඔක්කොම වලට යනවා. මොකද අපි ගාවත් ಗುಣ පුරන්න තීරණය කරලා නැති හින්දා. පින්නතනේ වලක වැටිලා ඉන්න කෙනෙකුට කවදාවත් වලේ ඉන්න කෙනා උස්සලා ගොඩ තියන්න බෑ. වලේ ඉන්න කට්ටිය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ගොඩ ඉන්න කෙනෙකුට. එහෙමනම් අපි අපේ දරුවන්ට හැබෑවටම ආදරේ තියනවා නම් මුලින්ම අපි සිල්වත් වෙන්න ඕනේ. එදාට තමයි අපේ දරුවෝ ටික ටික ගොඩට අදින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් උනුත් ඉන්නේ වලේ අපිත් ඉන්නේ වලේ. ඒකයි දේශනා කළේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණය තරම් ප්‍රමාණයක්වත් උඩට යන්නේ නැහැ කියලා. ওই කරුණු හිතහම මේක කොයිතරම් සාධාරණද මේ ධර්ම කාරණාව. එතකොටත් හිතෙනවද මේක හාස්‍යයක් කියලා? ඔක හිතන්න ගියොත් විතරයි වැටහෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අභිධර්මය නොදන්නා තාක්කල් මේක වැටහෙන්නේ නැති වෙයි කියලා. සබ්බධන ධම්මධන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි